රයිට් අපි අද හදන්න යන්නේ කොත්තුමි එකක් නිකන් මේක කටට සැරට ස්පයිසි මේ හැම දෙයක්ම තියෙන කොත්තුමි එකක් මේ විදිහට කාලා තියෙනවද කියලා බලන්න. නේද ජීවිතේට ඔයා කොත්තුමි එකක් මෙහෙම හදලා කාලා නැතුව ඇති. ඉතින් ඒ නිසා අද දවසේ බලන්න try කරලා මේකට යන්නේ විනාඩි 2 3යි. ඉතින් කොත්තුමි එකක් මේ විදිහට හදන්න try කරන්න. ඔයා Mr. Rush YouTube channel එකට දෙන්න like එකක් comment එකක් දාන්න. නේද මේ කොත්තුමි එක එතකොට අපේ කලින් වීඩියෝ ටික ගැන චුට්ටක් බලන්න. බලලා අපේ YouTube එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න. click කරලා අපේ වීඩියෝ දාපු ගමන් ඔයාට බලන්න පුළුවන්කම තියෙනවා. මේ විදිහට තියාගන්න. මොකද ඉස්සරහට තව වෙනස් දේවල් රස දේවල් එකතු කරන්නත් බලාපොරොත්තු වෙනවා. මෙන්න කොත්තුමි අද හදන්න යන්නේ. කොත්තුමි එක රසට ඔයාට කන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේක සාමාන්‍යයෙන් ඔයා කොළඹ ඉන්නවනම් බෝට්ලා ඉන්නවනම් ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් නේද හදිසියේ ලේසියට ඔයාගේ වැඩ ටික පහසු කරගන්න ඉක්මනට හදාගන්නවා වගේම ටිකක් රහට හදාගන්නත් විදියක් තමයි මේ අපි කියන්නේ. නිකන් සාමාන්‍යයෙන් කොත්තුමි එකක් හදන්න පුළුවන් හැමෝටම. හැබැයි මේක ටිකක් රසට ඉක්මනටම හදාගන්න පුළුවන් ක්‍රමයක් අපි ඔයාට කියලා දෙන්නේ. ඉතින් ඉක්මනට try කරලා බලන්න. ඒ වගේම අපි මතක් කරනවා අපේ YouTube channel එක subscribe කරන්න, bell icon එක click කරන්න, කලින් වීඩියෝ බලන්න. ඒ වීඩියෝ වල තියෙන දේවල් කොහොමද කියලා අපිට පුංචි comment එකක් දෙන්න කියලා මතක් කරනවා. ඒ වගේම අපේ Facebook page එක තියෙනවා. ඔයාලට පුළුවන් මේ පැත්තට ගිහලත් අපේ Facebook account එකත් එක්ක එකතු වෙන්න. Mr. Rush අපේ Facebook name එක ඔයා search කරලා බලන්න. බලලා එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ඉතින් අලුත් දේවල් වෙනස් දේවල් අපි එකතු කරමින් වැඩි පටන් ගන්න තියෙනවා. එහෙනම් මේ විදිහට අපි හදමු කොත්තුමි එකක් අද දවසේ වෙනස් විදියකට වෙනස් රාකට ඉක්මනට අපි කොත්තුමි ටික තැම්බෙනකම් දාලා තියෙන ඊළඟට අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. right අපි කොත්තුමි එකක් හදන්න යන්නේ මේක රාමෙන් රහට රසට මේ තියෙන අපි පුංචි දේවල් ටිකක් එකතු කරගන්නේ. මේක හරි සරල ලේසි. ඔයා සාමාන්‍යයෙන් ඉන්නේ වෙන කන්ට්‍රි එක නම් ඔයා ඉගෙන ගන්න ගිහිල්ලා ඉන්න තැන ඉඳලා හරි ලේසියට හදාගන්න පුළුවන් රාමෙන් එකක්. මේක කොරියාවේ ඉන්න ඔයාට try කරලා බලන්න පුළුවන්. මේ කොරියාවේ ඉන්න අපේ ආදරණීය කොල්ලෝ කෙල්ලෝ සෙට් එකට මේ විදිහට හදාගන්න පුළුවන්කම තියෙනවා. අපි බලන්න try කරලා ඔයාටත් පුළුවන් ලේසියෙන් ඔයාගේ කාලය ඉතුරු කරගෙන මේ විදිහට හදාගන්න. හදන එක හදන්න ඕනේ ආයි රස දැනෙන්න. ඉතින් රහට කන්න අපි හැමෝම කැමතියි. මේ විදිහට ප්‍රොසෙස් කරලා නේද? හරියට ප්ලාස්ටි වෙන්න. ඒ අතරේ අපේ YouTube channel එක ඔයා subscribe කරන්න මතක කරන්න එපා. bell icon එක click කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. එතකොට මෙන්න මේ දේවල් ටිකත් අපි එකතු කරනවා. පොඩි දේවල් ටිකත් එකතු කරගෙන රසට වැඩක් වෙන්න යනවා. එහෙනම් අපි සෝයා සෝස් ටිකක් මේ විදිහට එකතු කරගන්නවා. කරන්නවත් මේ විදිහේ ලස්සන රසට කොත්තුමි රාමෙන් එකක් හදාගන්න. මේක අපි නිකන් අර සාම්ප්‍රදායික රාමෙන් එකක් නෙවෙයි ටිකක් වෙනස් විදිහේ දේවල් කරන අපේ Mr. Rush පිටින් තමයි ඔයාලට මේ විදිහට මේ දේ හදන හැටි කියලා. මේ විදිහට බිත්තරේ එකතු කරගන්න අපි බිත්තර දෙකයි. මොකද මේක අද දවසේ හැටියට අපි නිකන් පොඩි ඩයට් එකකට යන්න ප්ලෑන් එකක් තියෙන හින්දා තමයි මේ විදිහේ පොඩි දේවල් ටිකක් අපි අද දවසේ එකතු කරගන්නේ. තියෙනවා පාට තියෙනවා මේ විදිහට try කරලා බලන්න ඔයා කොහේ කොතනක හිටියත් නේද ඔයා travel කරන්න කොහේ හරි ගියපු වෙලාවක වුණත් ඔයාලට මේක හදා ගන්න පුළුවන් හරි ලේසියට රහට අමතක කරන්න එපා අපේ වීඩියෝ බලන ගමන් like එකක් comment එකක් දාන්න මේක ඔයා try කරලා තියෙනවා නම් මේ විදිහට අපිට ඒ දේවලුත් කියන්න අමතක කරන්න එපා අපි රස දේවල් හැමෝත් එක්කම බෙදා හදාගෙන රහට කාලා සතුටින් වැඩ ටික කරගෙන යන්නේ. මේ තමයි අපේ රාමෙන් ටික අපි එකතු කරගන්න හදන්නේ මේ විදිහට. right ready යන ගමන් ඉන්නේ ඊළඟට අපි එකතු කරනවා මේ කෑලි මිරිස් පොඩ්ඩක්. සාමාන්‍යයෙන් මේකට කෑලි මිරිස් එකතු කරන්නේ නැතුව වෙන්න පුළුවන් ඔයා. හැබැයි අපි කෑලි මිරිස් පොඩ්ඩකුත් එකතු කරගන්නවා. ඊළඟට අපි ගම් මිරිස් කුඩු ටිකක් නේ එකතු කරගන්න. ඊළඟට ලුණු චුට්ටක් එකතු කරගන්න. දැන් තමයි පාට රහ පාට පේනවා. ලුණු ටික වැටෙනවා ගානට. ඒකට අපි එක දේවල් ලස්සනට රහට පාට හදන්න අපි කියලා දෙන්න මේ විදිහට.
තියෙනවනේ තාම වැඩි ඉවර නෑ. තව තියෙනවා. අපි බලමු. තව දේවල් ටිකක් එකතු කරගන්න තියෙනවා. මේ අපේ පවුඩර් එක එකතු කරන්න. රාමෙන් කරි පවුඩර් ඉන්නවනම් නේද කොහේ කොතන හිටියත් මේක හදලා බලන්න පුළුවන්කම තියෙනවා. මේකෙන් රහ වෙනස් වෙනවා. පාට වෙනස් වෙනවා. හැදෙනවා. හරි බලන්න. ගොඩක් අය සාමාන්‍යයෙන් ග්‍රාමීණ කන්නේ කඩෙන්. හැබැයි ඒවට ගෙදරම මේකක් හදාගන්න පුළුවන් විදියක් තමයි අපි මේ කියලා දෙන්නේ. මේ ගෙදර ලස්සනට පහසුවට දේශියට ඔයාලට වැඩි වෙලාවක් යනතු හදාගන්න පුළුවන් මේ විදිහට. හොඳ පාටක් තියෙනවා. හොඳ රහකට ඒ විදිහට තියෙයි කියලා අපි හිතනවා. මේක නිවෙන්න කලින් කන්න ඕනේ නෙමෙයි දුම් දාන ගමන් නේද? ඔකට තමයි මේකේ රහ පාට දැනෙන්නේ. රයිට් මේ තමයි අපේ ෆිනිෂ් එක. පේනවනේ පාට. ඒ වගේම තමයි රහ. ඉතින් මතක තියාගන්න මේක අපිත් එක්ක කන ගමන් ඔයා අමතක කරන්න එපා අපේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න, කමෙන්ට් එකකුත් දාන්න. ඒත් වාගේ අදහස් කමෙන්ට් කරන්න පුළුවන් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ. ඊළඟට ඔයාලට පුළුවන් අපේ YouTube channel එක subscribe කරන්න, bell icon එකත් click කරන්න. ඔබට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් එන විදිහට මේ දේවල් ටික තියාගන්න. මොකද වෙනස් විදිහේ දේවල් සරලව ලේසියට හදන විදිය කියලා දෙන්නේ ඔයාලට මිස්ටර් රෂ් විතරයි කියලාත් අපි ඔයාලට මතක් කරනවා. ඉතින් මේ දේවල් ටික ලස්සන්ට මතක තියාගන්න. අපි රාමෙන් චිකන් නූඩල්ස් එකක් තමයි මේ විදිහට අපි හැදුවේ. රයිට් මේ තියෙන්නේ අපේ කොත්තුමි රාමෙන් කොත්තුමි එකේ ෆයිනල් ප්‍රොඩක්ෂන් එක. ඉතින් ඔයාලට පේනවා පාට රසත් ඒ වගේම තියෙනවා ඇති කියලා අපි හිතනවා. ඉතින් ඔයා YouTube එකට subscribe කරන්න. අපි දැන් කාලා බලන්න හදන්නේ රහ කොහොමද කියලා. වීඩියෝ කරන්න කලින් කාලා දැම්ම ඒ තරම් රහයි. ඉතින් බලමු අපි කොහොමද රහ. සුපිරි රහක් තියෙනවා. මේ පේනවනේ ඔයත් try කරලා බලන්න. සුපිරිම සුපිරි රහට මේ විදිහේ කොත්තුමි එකක් වැඩි වෙලාවක් ගියෙත් නෑ අපිට හදාගන්න. ඉතින් බලන්න මේ රහ ඔයාලටත් අත්විඳින්න පුළුවන්කම තියෙනවා මේ විදිහට.